හදිස්සියවත් අපි ඔක්කොටම එකපාර බැංකුව වලින් සල්ලි ගන්න හිතුනොත් බැංකුවලට එච්චර සල්ලි නෑ. ඒතර මුළු සිස්ටම් එකම ඉවරයි කිලින්. මේ කියන්නේ සමස්ත අර මිනිස්සු මරා ගන්න එක එකව කාලා හරි ජීවත් වෙන තැනට ඕකෙන් සම්පූර්ණයෙන් ටර්න් වෙන්න පුළුවන්. මෙච්චරකටමයි මවුලයක් කියන්නේ කියලා තීරණය වුණේ. මොකද ওই ඉලක්කම කවුරුරි මිනිහෙක් දාන එකක් නේ. දැන් දුසිමකට 12ක් උනේ ඇයි? දන්නේ ඉතින් කවුරුරි ඒ කාලේ පටන් ගත්ත එක ඌට හිතිලා තියෙනවා 12කට දුසිමක් කියන්නේ. ඉතින් ඉම්පස්සේ කවුරුරි පිළිගත් එකෙක් වෙන්නේ නැති රජ කෙනෙක් හරි මොකෙක් හරි ඔය දන්නේ නැති ඒ කාලේ මොකක් හරි ප්‍රභූ එකෙක් වෙන්නේ නැති ඔක කියන්නේ නැත්තේ. ඌ 12කට දුසිම කියන්න උට හිතිලා කොහේ හරි. ඉතින් අනිත් උනුත් ඒක පිළි අරන් ඊට පස්සේ ඉතින් හැමෝම අපිත් 12කට දුසිම කියනවා. ඌ 12කට දුසිම කියන්නේ නැතුව 15කට දුසිම කිව්වනම් අපිත් එහෙනම් අද 15කට තමයි දුසිම කියන්නේ. ඒතර මේ වචන බොහොම සරලව එක තැනකදී කවුරුරි මිනිහෙක් දාන ඉලක්කමක් මේක. ඒක දිගින් දිගට යනවා. මිනිස්සු වැඩ කරන්නේ එහෙම තමයි. ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට හෙන සංකීර්ණයි කියලා දකින දේවල් බොහොම සරල පොඩි තැනකින් පටන් ගන්න තියන්නේ. එහෙම යනවා ඉතින් මිනිස්සුන්ගේ ඔළුව වැඩ කරන විදිහ හරි අමුතුයිනේ ඒක යමුතු එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයකට බැංකු කියන සිස්ටම් එක හිතන්න බැංකු කියන පද්ධතිය. සරලව බැංකු දුවන එක උපකල්පනයක් තියෙනවා. ඒක උපකල්පනය තමයි හැම මිනිහම එක වෙලාවෙම සල්ලි ඉල්ලන්නේ නැහැ නේ කියන එක. ඒ කියන්නේ බැංකු වැඩ කරන්නේ උපකල්පනයේ මත. හදිස්සියවත් අපි ඔක්කොටම එකපාර බැංකුව වලින් සල්ලි ගන්න හිතුනොත් බැංකුවලට එච්චර සල්ලි නෑ. ඒතර මුළු සිස්ටම් එකම ඉවරයි කිලින්. මේ කියන්නේ සමස්ත අර මිනිස්සු මරා ගන්න එක එකව කාලා හරි ජීවත් වෙන තැනට ඕකෙන් සම්පූර්ණයෙන් ටර්න් වෙන්න පුළුවන්. මොකද හැමෝම ගිහිල්ලා අද දැන් මේ වෙලාවේ බැංකුව වලින් මගේ සල්ලි ටික ඕන කෝකටත් කියලා ඉල්ලුවොත් මුළු සම්පූර්ණ සිස්ටම් එකම ඉවරයි. ඒතර සමස්ත මානව සංහතියම වැඩ කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ නේ ඉතින් කියන එක මත. ඒ කියන්නේ එහෙම ඉතින් හැමෝම එකලා හල්ලි ඉල්ලන එක නැහැ. කියලා තමයි ඔය මුළු එකම යන්නේ. එහෙම තනි බොහොම සරල උපකල්පන මත හින සිස්ටම්ස් පවතිනවා. එහෙම අර පොදු පිළිගැනීම පොදු විශ්වාසයව මෙහෙම තමයි. මෙව්වත් එහෙමයි. කවුරු හරි මිනිස්සෙක් එක තැනකදී තීරණය කරනවා බහුතරයක් එකට එකග වෙනවා ඒක දිගටම යනවා. ඉතින්